ලැප්ටොප් එකත් එක්ක පාවිච්චි කරන්න පොඩි මවුස් එකක් අඩුවට හොයනවා නම් මේ මවුස් එක ගන්න. රුපියල් 900කට AliExpress එකෙන් මේ මවුස් එක මම ගත්තේ. අපිට ලැප්ටොප් එකත් එක්ක පාවිච්චි කරන්න, ඒ වගේම අපේ ෆෝන් එකත් එක්ක පාවිච්චි කරන්න මවුස් එකක් ඔයාලා හොයනවා නම් අඩුම ගානකට හොඳම ෆීචර්ස් එක්ක හොඳ ඩිසයින් එකක් තියෙන මවුස් එකක් තමයි මේක. ඔයාලා Apple Magic Mouse එක දැකලා තියෙනවා නම් ඒක වගේම තමයි මේ mouse එක. mouse එක හදලා තියෙන්නේ ඝන ප්ලාස්ටික් වර්ගයකින්. ඒ නිසා හොඳ durability එකක් තියෙනවා මේ mouse එකට. mouse එක උඩ අපිට මේ වගේ scroll wheel එකයි DPI button එකයි මේ mouse එක DPI 800යි 1200යි අතර DPI range එකක් support කරනවා. ඒ වගේම මේකේ right button එකයි left button එකයි තියෙනවා. මේ button දෙකම silent button දෙකක්. ඒ නිසා අපිට මේක library එකේ වුණත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. mouse එක යටින් මේ වගේ sticker එකක් තියෙනවා. මේකේ තියෙනවා for home or office use කියලා. ඉතින් not for gaming. හැබැයි මේකේ game play කරන්නත් පුළුවන්. අපි ඒක පස්සේ බලමු. තව mouse එක රඳව ගන්න ලේසි වෙන්න මේ වගේ රබර් වගේ trail දෙකක් තියෙනවා. හැබැයි මේකත් රබර් නෙමෙයි, මේකත් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ කොහොම වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. තව මේ වගේ අපිට laser එකයි power switch එකයි තව 2.4 dongle එකයි තියෙනවා. power switch එකේ අපිට option තුනක් තියෙනවා. Bluetooth logo එකයි off කියලා එකකුයි තව 2.4G කියලා එකකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ රුපියල් 900කට මේ mouse එක අපිට Bluetooth විදියට use කරන්නත් පුළුවන්. ඒ වගේම 2.4 GHz dongle එකෙන් මේ වගේ USB එකට plug කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. මම හිතන විදිහට මේක ලොකු දෙයක් මේ තරම් අඩු ගානකට මේ වගේ features දෙකම එක mouse එකේ එන එක. ඒ වගේම ඉස්සරහින් තමයි මේකේ USB-C port එක තියෙන්නේ. මේකෙන් අපිට mouse එක charge කරගන්න පුළුවන්. පැයකමාරක් වගේ charge කරාම අපිට මුළු දවසම මේ mouse එක පාවිච්චි කරන්න පුළුවන්. mouse එකට තවත් නැතුවම බැරි දෙයක් තමයි මේ RGB. ඉතින් මේ mouse එකටත් mouse එක මැද්දෙන් RGB තියෙනවා. හැබැයි මේ mouse එකේ store page එකේ නම් තිබ්බේ මේ සුදු පාට trail එක වටේ RGB තියෙනවා කියලා. හැබැයි එහෙම නෙමෙයි තියෙන්නේ. මේක මැද්දේ තනි RGB light එකක් තමයි තියෙන්නේ. මේ mouse එක මම දැන් මාස 4ක වගේ ඉඳන් පාවිච්චි කරනවා. ගොඩක් හොඳට mouse එක වැඩ කරනවා. බැටරි එක එහෙමත් ගොඩක් හොඳයි. මුළු දවසම අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. normal එදිනෙදා අපි කරන වැඩ ඒ විදිහට කරනවා නම් මේ mouse එකත් එක්ක. තවත් හොඳ feature එකක් තමයි මේ mouse එකේ තියෙන අපි mouse එක පාවිච්චි කරන්න නැතුව විනාඩියක් වගේ හිටියොත්, ඒ කියන්නේ mouse එක හොලවන්න නැතුව විනාඩියක් වගේ හිටියොත් mouse එක auto off වෙනවා. off වෙනවා කියන්නේ sleep වගේ state එකකට තමයි mouse එක යන්නේ. ඊට පස්සේ අපි මොකක් හරි වැඩක් කරන්න ආයෙ හෙලෙව්වම මේක ආයෙ වැඩ කරන්න ගන්නවා. ඉතින් මේක කරන්න නැත්තේ මේගොල්ලෝ බැටරි ඉතුරු කරගන්න. ඉතින් මේ තරම් අඩු ගානකට මේ වගේ cheap mouse එක මේ වගේ features එන එක ගොඩක් හොඳ දෙයක් කියලා මම හිතනවා. ඉතින් මේ මංගාව තියෙන mouse එකේ කාලයත් එක්ක යද්දි පොඩි ප්‍රශ්නයක් තමයි scroll wheel එක හරියට scroll එක register වෙන්නේ නැහැ. සමහර වෙලාවට පොඩ scroll කරාම ඒක හරියට දැනගන්නේ නැහැ. එහෙම නැත්නම් පහළට scroll කරාම මේක පොඩක් උඩට ගිහින් තමයි ආය පහළට scroll වෙන්නේ. ඉතින් ඒක ලොකු පාඩුවක්. මොකද අපි හැම වෙලේම scroll wheel එක use කරනවා. ඒ වගේම අපි scroll කරනවා. ඉතින් සමහර වෙලාවට මේක පොඩි කරදරයක් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ දැනට මට කිසි ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ games play කරන්න පුළුවන්ද? මේ mouse එක හදලා තියෙන්නේ අපේ normal වැඩ කරගන්න. ඒ කියන්නේ documents වැඩ, Photoshop, web browsing වගේ වැඩවලට. gaming වලට අපිට ඕන latency අඩු mouse එකක්. ඉතින් competitive games play කරන්න නම් කොහොමත් බෑ මේ mouse එක play කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කරන්න එපා. මොකද ඒකේ තේරුමක් නැහැ. හැබැයි single player titles ඒ කියන්නේ මේ පේනා වගේ Cyberpunk, Assassin's Creed වගේ games play කරනවා නම්, multiplayer නැතුව games play කරනවා නම් මේ mouse එක කිසි ප්‍රශ්නයක් නැතුව games play කරන්න පුළුවන්. හැබැයි battery life එක නම් දවසම පාවිච්චි කරන්න බැරි වෙයි. කොහොම වුණත් games මේකෙන් play කරන්න පුළුවන්. ඉතින් සමහරවිට මේ mouse එකවත් පාවිච්චි කරන්න ඇති. ඔයාලගේ අදහස් මේ mouse එක ගැන තියෙනවා නම් පහලින් comment කරන්න. ඒ වගේම ඔයාලා channel එක subscribe කරන්න. මොකද ගොඩක් අය බැලුවට subscribe කරන්න නැතුව ඉන්නවා. ඉතින් subscribe කරන්න එක ගොඩක් උදව් වෙනවා channel එකේ growth එකට. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.